මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟවල ප්‍රබල කණ්ඩායම් දෙකක් වන රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර සහ රාජස්ථාන් රොයල්ස් අතර තරඟය ඊයේ රාත්‍රියේදී ගුවහාටි ක්‍රිකට් පිටිය තුල පැවැත්වුණා. තරඟයේ පළමුවෙන් කාසියවාසී දිනාගත් රාජස්ථාන නායකයා RCB කණ්ඩායමට ප්‍රථමයෙන් ලකුණු රැස් කිරීමට ආරාධනා කරා. ඒ අනුව පළමුවෙන් ලකුණු රැස් කිරීමට පිටියට පැමිණි RCB ආරම්භක පිතිකරුවන් දෙනා සාර්ථක ලකුණක් කරා කණ්ඩායම රැගෙන නොයාම දැවී ගියා. ආරම්භක පිතිකරණයේ යෙදුණු පිල්සෝර් තරඟයේ ඔහු මුහුණ දුන් පළමු පන්දුවේම ක්‍රීඩාගාරයේ අසුන් වෙන් කරවා ගැනීමට සමත් වුණා. එතන පටන් කඩා වැටුණු RCB ලකුණු පුර තරඟයේ මැදක් වන තෙක්ම අසාර්ථක මට්ටමක පැවතුණා. වෙනත වගේම කණ්ඩායම වෙනුවෙන් හොඳ ලකුණක් කරා යන විරාත් කොහ්ලි ඊයේ දිනේදීත් පන්දු 15ක් තුල වේගවත් ලකුණු 32ක් රැස් කරමින් සිටියේදී බිෂ්නෝයි ඔහුගේ කඩුල දවා ගැනීමට සමත් වුණා. ඔහුගේ කඩුල දැවී යන විට RCB කණ්ඩායම තිබුණේ ලකුණු 58ක් තුල කඩුළු දෙකක් බිඳ වැටි. කොහ්ලි දැවී යනවා සමගම පිටියට පැමිණි මුල් පෙළ හා මැද පෙළ පිතිකරුවන් සියල්ලන්ගේම කඩුළු එක පිටක බිඳ වැටුණා. මුල් පෙළ සහ මැද පෙළ කොතරම් අසාර්ථක පිතිකරණයක නියැලුණාද කියනවා නම් ඒ අවස්ථාව වෙන විට RCB ඉනිම පන්දු වාර 11ක් අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 94කට සීමා වී තිබුණේ. රාජස්ථාන පන්දු යවන්නන් RCB පිතිකරුවන්ට තරඟය තුල හොඳ පීඩනයක් එල්ල කර තිබුණේ. කඩුළු කොතරම් බිඳ වැටුණොත් ඒ තඹ සතයකට මායිම් නොකර RCB නායක රජත් පටිදාන නියම නායකත්වය ඉනිමක් ක්‍රීඩා කරමින් කණ්ඩායම වෙත ඉතා වේගයෙන් ලකුණු රැස් කරන්න පටන් ගත්තා. ඔහු පන්දු 35ක් තුළ තම අර්ධශතකයේ කණ්ඩායම වෙත රැස් කර දීමට සමත් වුණා. නායකයා කියන රාජකාරිය ක්‍රීඩා පිටිය ඇතුලේ ඉටු කරන එක හිතන් තරම් ලේසි පහසු දෙයක් නොවේ. හැබැයි පටිදාර ඒ දේ හරියටම ඉටු කරා. නමුත් අවාසනාවකට කන්න ඔහු කණ්ඩායම වෙත සාර්ථක අයුරින් ක්‍රීඩා කරමින් සිටින මොහොතක නොසිතූ අයුරින් ඔහුගේ කඩුල දැවී ගියා. ඔහු දැවී යන විට පන්දු 40ක් තුළ ලකුණු 63ක් රැස් කරගෙන සිටියා. ඔසිතූ අයුරින් දැවී ගිය තම කණ්ඩායමේ ඉනිම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවකට රැගෙන යන්න ඔහු විශිෂ්ට ලෙස ක්‍රීඩා කරා. අසීරු මොහොතේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරු විශිෂ්ට ඉනිමක් ඒක. එතන් පටන් පිටියේ සිටි අංක 9 සහ 10 යන ක්‍රීඩකයන් දෙදෙනා තම කණ්ඩායමේ ලකුණු පුර පන්දු වාර 20 අවසානයේ වන තෙක් රැගෙන යාමට සමත් වුණා. ඒ අනුව නියමිත පන්දු වාර 20 අවසානයේ RCB ඉනිම කඩලු 8ක් දැවී ලකුණු 201කට සීමා කිරීමට රාජස්ථාන පන්දු යවන්නට හැකි වුණා. ලකුණු 202ක ජයග්‍රහණයේ ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි රාජස්ථාන ආරම්භක පිතිකරුවන් දෙදෙනා සාර්ථක පිතිහරබයක නිරත වුණා. රාජස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරණයේ නියැලුනේ වෙනදා වගේම යශස්වී ජේස්වාල් සමගින් විභව සූර්යවංශී. දෙදෙනා සුපිරි සබත්තාවක් ගොඩනගන්න මුල පුරද්දීන්ම ජේස්වාල් දැවී යනවා. ජේස්වාල්ගේ කඩුල දවා ගැනීමට සමත් වුණේ ජොස් හෙසල්වුඩ්. ඔහු මෙවර IPL තරඟාවලියේ RCB කණ්ඩායම සමග එක්වුණේ ආබාධයක ලක් වී සිටිය පසුවයි. සාර්ථක ආරම්භයක් ලබා ගැනීම හෙසල්වුඩ් ඔහු යොමු කර පළමු පන්දු වාරයේම රාජස්ථාන කණ්ඩායමේ පළමු කඩුල ඒ ආකාරයෙන් දවා ගත්තා. ජේස්වාල් දැවී ගියා කියලා නොසන සූර්යවංශී තම්පිත්ත RCB පන්දු බලන්නේ ඉදිරි සාර්ථක අයුරින් හසුරුවා අර්ධශතකයක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුට අර්ධශතකය රැස් කිරීමට වැයුනේ පන්දු 15ක් වෙන ඉතා සුළු ප්‍රමාණයක්. ඔහු ඒ ආකාරයෙන් රැස් කරේ මෙවර IPL තරඟාවලියේ මෙතෙක් පැවැත් තරඟවලදී පිටිකරුවෙකු රැස් කර වේගවත්ම අර්ධශතකය. මෙලෙස ඔහු අලුත් කළේ මීට පෙර ඔහුම තබපු වාර්තාවක්. ඒ විතරක් නොව සූර්යවංශී සහ ජුරෙල් එක්ව ශතකයකට වැඩි සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වුණා. ඔවුන් දෙදෙනාට එම සම්බන්ධතාව සඳහා වැයුනේ පන්දු 34ක්. තම කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේශකාරී ඉනිමක් දියත් කරමින් සිටි විභව සූර්යවංශී ශතකයක් පේන මානෙ තබාගෙන දැවී ගියා. ඔහු දැවී යන විට පන්දු 26ක් තුළ ලකුණු 78ක් රැස් කරගෙන සිටියා. ක්‍රිකට් ලෝ නම් දරාපු පන්දු යවන්න රැසකින් යුත් RCB කණ්ඩායමට එරෙහිව පොඩි කොල්ල ක්‍රීඩා කරු සුපිරි ඉනිමක් ඒක. තරගයේ අමතක නොකර යුතු තවත් ඉනිමක් තිබෙනවා. ඒ ජුරෙල්ගේ සුපිරි ඉනිම. ඔහු නොදැවී පන්දු 43ක් තුළ ලකුණු 83ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. රාජස්ථාන කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය කිරීමට වැය වුණේ පන්දු වාර 18ක් පමණයි. තරගයේ ඉහළ අයුරින් ජයග්‍රහණය කර ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින් නම් ලොකු සතුටකින් නොවන බව මම දන්නවා. ඒට හේතුව මෙම තරගයේදීවත් දසුන් ශානකට කණ්ඩායම තුළ ඉඩක් නොලැබුණු එකට. ඉතින් අපි බලාගෙන ඉමු ඉදිරි තරගවලදීවත් දසුන්ට කණ්ඩායම තුළ ඉඩක් ලැබෙවිද කියලා. තාම IPL ආරම්භ වුණා පමණයි.